මේ දවස්වල ඉතින් ගොඩක් වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි Telegram app එකට log වෙද්දී ඉතින් ඔයාලට එන මෙන්න මේ SMS fee එකක් ගෙවන්න නැතුව කොහොමද log වෙන්නේ කියලා. ඉතින් අන්න එහෙම fee එකක් ගෙවන්න නැතුව log වෙන විදිහ තමයි ඉතින් මම අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම්ම විනාඩියක්වත් skip නොකර බලන්න කියලා ඉතින් කියනවා. එහෙනම් intro එකෙන් පස්සේ අපි යමු අපේ වීඩියෝ එකට. ඔයාලා ඉතින් මං කරන විදිහටම විනාඩියක්වත් ස්කිප් නොකර ඉතින් කරන්න ඕනේ. හරි. ඔයාලා මුලින්ම යන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එකට. හරි ඉතින් ඊට පස්සේ ගිහිල්ලා ඔයාලා සර්ච් කරගන්න ඕනේ මෙන්න මෙතන up to down Telegram කියලා. හරි ඉතින් මාත් මෙන්න මේ විදිහට ඉතින් සර්ච් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි ඉතින් ආවේ. ඔයා උඩම තියෙන මේ up to down කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන් ඔයා Telegram last version එක මෙතන උඩම තියෙනවා. ඒක නෙමෙයි ඔයාලා ගන්න ඕනේ පරණ version එක. මෙහෙම පල්ලෙහාට යද්දී ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම තව පල්ලෙහාට යද්දී. මෙන්න මෙහෙම තියෙනවා ඉතින් older version කියලා එකක්. ඉතින් ඔයාලා ඉතින් ඊට ලැබුවාට පස්සේ ආයි පල්ලෙහාට යද්දී මෙන්න මේ වගේ older version ගොඩක් තියෙනවා ඉතින්. ඔයාලා මේක ඉතින් පල්ලෙහාට ගිහිල්ලා හොයාගන්න ඕනේ version එක තමයි 11.9.1 කියන version එක. ඉතින් ඒක හොයාගන්න ඕනේ. හරි ඉතින් මම මෙන්න මේ විදිහට ඒක හොයාගත්තා. ඊට පස්සේ ඔයාලා තියෙන එක එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඔයාලා මෙතනින් පල්ලෙහාට යන්න ඕනේ. ගියාට පස්සේ ඉතින් මෙන්න මෙතන පල්ලෙහාන් තියෙන ඩවුන්ලෝඩ් කියලා එකක්. ඉතින් ඔයාලා ඒක එකපාරට ටච් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලගේ ෆයිල් එක මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. මම ආයි ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. මම මෙන්න මේ විදිහට මේක ඉන්ස්ටෝල් කරගන්නවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒක ඉන්ස්ටෝල් වෙනවා තාම. හරි ඉතින් මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් වෙනවා නම් ඉවරයි. දැන් මේ ඇප් එකට ගිහිල්ලා ඔයාලා ඕපන් කරගන්න ඕනේ ඒක. හරි ඕපන් කරගත්තා මෙතන ස්ටාර්ට් මැසේජ් කියන එක දෙන්න. I continue hello ඒ ඔක්කොම දුන්නාට පස්සේ ඔයාලට මෙතන එනවා ඔයාලගේ country එක සිලෙක්ට් කරලා වගේ ෆෝන් නම්බර් එක දෙන්න. ඔයාලට මෙතනින් country එක සිලෙක්ට් කරගන්නත් පුළුවන්. නැත්නම් මෙන්න මෙතන 94 කියලා ගහුවාම ඔටෝ country එක සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ ඔයාගේ නම්බර් එක මෙන්න මෙතන ටයිප් කරගන්න ඕනේ. හරි නම්බර් එක ටයිප් කරලා ඉවරලා ඉතින් ඔයාලා මතකතුව මෙන්න මේ test back in කියන එකට ඔයාලා ටික් එකක් දාගන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊට පස්සේ මෙන්න මේ ඊතල කෑල්ල බන්න ඕනේ. ඊට පස්සේ මෙතන yes කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන continue කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ආයි allow කියලා එනවා ඒකත් දෙන්න ඕනේ. හරි ඊට චුට්ටක් ගාම මෙන්න විදිහට load වෙනවා. ඊට පස්සේ ඉතින් ඔයාලගේ ෆෝන් නම්බර් එකන OTP කෝඩ් එකක් එනවා. ඉතින් ඒක ඔයාලා මෙන්න මෙතන ටයිප් කරගන්න ඕනේ. හරි OTP කෝඩ් එක දුන්නාට පස්සේ ඉතින් මෙන්න මේ වගේ තමයි Telegram app එක ඇතුළට යන්නේ. ඊට පස්සේ permission එකකට allow දෙන්න දෙනවා ඒකත් දෙන්න ඕනේ. ඉතින් මේ ඔයාලා දාගෙන තියෙන පරණ version එකක් නේ. ඉතින් දැන් බලමු මේ version එක update කරන්නේ කොහොමද කියලා. හරි ඉතින් ඔයාලා ආයෙ ඔයාලගේ app එකෙන් back කරලා ඔයාලගේ ෆෝන් එකේ තියෙන web browser එකට යන්න ඕනේ. හරි ගිහිල්ලා මෙතන ආයි සර්ච් කරගන්න ඕනේ up to down Telegram කියලා. ඊට පස්සේ Telegram කියන එක මේකට ගියාට පස්සේ ඔයාලා මෙන්න මෙතන උඩින්ම තියෙනවා get last version කියලා. අන්න ඒක ඔයාලා එකපාරක් ටච් කරලා ආයි පල්ලෙහාට ගියාම මෙන්න මේ තියෙන download කියන එක එකපාරක් ටච් කරගෙන ඒකත් ඔයාලා download කරගන්න ඕනේ. හරි ඉතින් මෙන්න මේ විදිහට download වෙන බලා ගන්න පුළුවන්. හරි ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ ඉතින් ඔයාලට කරන්න තියෙන ඉතින් මෙන්න මේ ඩවුන්ලෝඩ් කරගත්ත එක උඩ පාරක් ටච් කරගන්න ඕනේ. හරි මම මෙන්න මේ විදිහට ඉතින් ටච් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනින් අප්ඩේට් කියලා එකක් ඔයාලට එන ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒක ඔයාලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔටෝ මේක අප්ඩේට් වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ටික වෙලාවකින් මෙන්න මේ වගේ ඕපන් කියලා එනවා. ඉතින් දැන් ඔයාලගේ Telegram එක last version එකට අප්ඩේට් වෙලා ඉවරයි. දැන් ඉතින් ඔයාලා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ permission වල allow දීලා ඔයාලා මේ Telegram එක ඉතින් කිසිම අවුලක් නැතුව use කරගන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මේ ගෙනාව ඉතින්
Android usersලාට SMS fee එකක් ගෙවන්න නැතුව Telegram එකට join වෙන්න පුළුවන් විදිහක් අමතක කරන්න නැතුව අනිවාර්යයෙන්ම මේ කරපු විදිහෙන් ඉතින් ඔයාලා Telegram එකට join වුණා නම් පහලින් comment කරන්න යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම පහලින් තියෙන subscribe button එක touch කරලා ඉතින් මගේ channel එක subscribe කරගෙන යන්න. මේ වගේ වටින වැදගත් වීඩියෝ දිගටම බලන්න. ඒ වගේම ඔයාලා ඊළඟට ඕන මොන වගේ වීඩියෝ එකක්ද කියලා පහලින් comment කරන්න යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු.